හයි යාළුවෝ ඔයගොල්ලන් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අපි ගිය සතියේ කතා කරන්නේ අපි වැරදි මහන්නේ කොහොමද කියලා. ඉතින් මමත් තාම මේ මෙහොත් ගැන අධ්‍යයනය කරගෙන වැරදි මහගෙන යන එක්කෙනෙක්. ඒ හින්දා අර මගේ ජීවිතේ මට ආයි කරන්නේ නැහැ කියලා හිතන මෝඩ වැඩ, එතකොට මට වැරදිච්ච තැන් අන්න ඒ දේවල් ෂෙයා කරගන්න එක තමයි මම ගිය සැරේ කලින් වීඩියෝ එකෙන් කරේ. ඉතින් අද තරන් ආවේ ඒ වගේ වීඩියෝ එකක්. ඉතින් බලන්නකෝ ඔයත් මේ වගේ ගොන් වැඩ කියන්නේ ඉතින් අපි ඕනම දෙයක් පටන් ගන්න මුල් කාලේ අපි හැම දේ ගැනම දැනගෙන නොමේනි කරන්නේ. ඉතින් අපි අතින් පොඩි වැරදි වෙන්න පුළුවන්. ඉතින් බලන්න ඔයත් මෙන්න මේ වගේ වැරදි කරනවද කියලා. ඒ වගේම තමයි ඔයා තාම මහන්න හිතාගෙන ඉන්නවා නම් අනිවාර්යෙන් මෙන්න මේ එක හොම් ජර්නි එක පටන් ගන්න හිතාගෙන ඉන්නවා නම් අනිවාර්යෙන් මෙන්න මේ වීඩියෝ එක බලන්න. පළවෙනිටම කියන්න තියෙන දේ තමයි ඔයගොල්ලෝ මහන්න මෙන්න මේ වගේ කතුරක් ටිමර් එකක් අරගත්තට පස්සේ අනිවාර්යෙන් මේකෙන් වෙන මුකුත්ම කපන්න යන්න එපා. ඉතින් ගෙදර කට්ටියට වෙන කාඩ්බෝඩ් කපන්න, නූල් කෑලි කපන්න, එක එක ඒවා කපන්න, ඔය ටිකවර කපන්න එහෙම දෙන්න එපා. ඔයගොල්ලන්ගේ මහුම් බඩු වෙනම තියාගන්න. මොකද මේ ටිමර් වලින් මේ කතුරු වලින් වෙන දේවල් කැපුවට පස්සේ අපිට මේ තුඩ මොට්ට වෙලා මේ මොහත් බව නැති වෙලා අපිට අපේ රෙදි කපන්න බැරි වෙනවා. ඒ හින්දා අනිවාර්යෙන් මේ ටිමර් එක මේ කතුරුනේ ඔයගොල්ලන්ගේ මේ මොහොන් වැඩ වලට පාවිච්චියටම විතරක් තියාගන්න. සුරක්ෂිතව ලාචුවක දාලා තියාගන්න. අනිත් කාරණේ තමයි ඔයගොල්ලෝ දැන් මොහොන් පටන් ගත්ත අලුත මම කරපු ලොකුම ගොන් වැඩක් තමයි මේක. මෙන්න මේ වගේ චූටි නූල් රීල් අරගෙන ඉපු එක. සාමාන්‍යයෙන් මේ එකක් රුපියල් 130ක් 40ක් වගේ ගාණක් තමයි වෙන්නේ. බලන්න ඉතින් ඒ වගේ නූල් රීල් ගොඩ තියෙනවා මං ගාව. මං අර මහන්න පුරුදු වෙන කාලෙත් එක ඇඳුම් මහන්න ගෙනාවා, එක පාටට ගෙනාවනේ. අන්න ඒවා දැන් මේ ගොඩ තියෙනවා. දැන් මේ ටිකක් ඉවරත් වෙලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ චූටි නූල් රීල් අරගන්න නැතුව ඕගොල්ලන්ට පුළුවන් එකපාරම මෙන්න මේ වගේ ලොකු නූල් කෝන් එකක් අරගන්න. මං කියන්නේ මේ ඕගොල්ලෝ මැෂින් එකක් ගෙදර ගෙනහල්ලා දැන් මේ මෙහුම් පටන් ගන්නම හිතාගෙන ඉන්න කට්ටියට නම් සාමාන්‍යයෙන් අර තේ නූලක් ඇදලා මහන්නේ ඒ වගේ නම් ඉතින් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒත් සුදු පාටයි කළු පාටයි වගේ නූල් කෝන් දෙකකින් විතර මෙන්න මේ වගේ එකක් ගෙනත් තියාගත්තොත් ඕගොල්ලන්ට ගොඩක් ලාභයි. මොකද මේ වගේ එකක් දැන් අපි ලොකු නූල් කෝන් එකක් ගන්න නැති ගොඩක් ගණන් කියලා හිතලානේ. දැන් ඒ දවස්වල මම හිතුවේ එහෙමයි. එතකොට මේ චූටි නූල් රීල් මේ එක ගෙනත් තියාගත්තේ ඒ හින්දා. ඒනට කඩේට ගිහින් බලනකොට සාමාන්‍ය මේ නූල් කෝන් එක රුපියල් 250ක් වගේ ගාණක් තමයි වෙන්නේ. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් මේ කඩේට ගිහිල්ලා මෙන්න මේ වගේ අවශ්‍ය පාටවල වලින් මේ වගේ ලොකු නූල් කෝන් එකක් අරගන්න. එක පාටම 4-5ක් ගන්න යන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඔයා යන එක සැරයකට එකක් වගේ අරගන්න. ඒ ඇති ඔයා මහන්න පුරුදු වෙන හරි ඔයා මහන දවුමක් හරි මොකක් හරි කල්සමක් හරි තියෙනවනේ. ඒකේ පාටට අනුව ගැලපෙන විදියට එදා දවසට අන්නේ නූල් කෝන් එක අරන් තියාගන්න. එතකොට දන්නේම නැතුව ඔයා ගාව නූල් කෝන් ටික එකතු වෙවි. ඉතින් ඊළඟ කාරණේ තමයි ඔයගොල්ලන්ට මේ වගේ පබළු බොත්තම් එතකොට මෙන්න මේ වගේ හත් දාන්න ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මේ වගේ චූටි වාදනයක් අරන් තියාගන්න. මේ වාදනේ රුපියල් එකක් රුපියල් 40ක් වගේ ගාණක් තමයි වෙලා තියෙන්නේ. ඉතින් මේ අර ඕන තරම් ප්ලාස්ටික් බඩු විකුණන තියෙන කඩවල වල මේව තියෙනවා. ඒතකොට තැන් වල දාන්නේ නැහනේ. සාමාන්‍යයෙන් මේ හක් ගන්නකොට 1යි 2යි එහෙම 4ක් 5ක් එහෙම ගන්න යන්න එපා. මේ හක් පැකට් එකක්ම රුපියල් 100ක් වගේ පොඩිම ගානකට තමයි මම මේ දවස්වල ගත්තේ. දැන් මේ සාරි ජැකට් වලට අල්ලලා මහලා මේ මගේ ඉතුරුවල තියෙන්නේ. ඒක ඉතින් මාරම පහසුවක් වුණා මේ අරගෙන තියාගන්නපු එක. මේ ලොකු පැකට් එකක්ම අරගෙන තියාගන්නපු එක මට මාරම පහසුවක් වුණා. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලෝ ගාව තියෙන මේ වගේ හාක් බොත්තම් ඒව දාන්න මෙන්න මේ වගේ පොඩි කුප්පි ටික නේද? වාදන ටික අරගෙන තියාගන්න. ඉතින් ඊළඟ කාරණේ තමයි ඉලාස්ටික් අපිට මේ සාමාන්‍යයෙන් ඔය කල්සම් මහද්දීම ගොඩක් දුරට එතකොට සායවල් මහද්දීම ඉලාස්ටික් ගොඩක් දුරට අපිට ඕන වෙනවා. ඉතින් ඒව ගද්දී සාමාන්‍යයෙන් ටිකක් කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයගොල්ලන්ට පුළුවන් වැඩිපුර අරගෙන තියාගන්න. මේ බලනකො මෙහිම රෝල් එකක් හරි මෙන්න මෙහිම හරි අරගෙන තියාගන්න. මම දැන් මේව අරගෙන ගොඩ කාලයක් වෙනවා. ඊමණට මම තාමත් පාවිච්චි කරනවා. සාමාන්‍යයෙන් යාරයක් දෙකක් එහෙම ගන්න ගියාට පස්සේ අර අපිට ඇත්තටම හරිම කරදරයි. ඒ වගේම තමයි අර මේ එකක්ම ගන්න වියදමට වඩා ලොකු වියදමක් අපිට වැය වෙනවා. අර එකපාර මේ සාමාන්‍ය ගාණක් දෙන්න අපි ලෝභ වෙලා හරි එක්ක අපිට නැතුව හරි අර යාරයක් දෙකක් ගෙනත් තියාගත්තට ඒකේ අර කිසිම මේ පහසුවක් නැහැ. මෙන්න මේ ක්‍රමය තමයි පහසුම. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් ලොකු ගාණක් වෙන්නේ නැහැ.
මම මේක ගත්තේ රුපියල් 110ක් වගේ ගාණක් වෙන කොටුවෙන් ගත්තේ. ඉතින් මම මේක තාම පාවිච්චි කරනවා. ඉතින් ඔයගලන්ට පුළුවන් අර ඔයගොල්ලෝ රවුන්ඩ් එකට ගියපු වෙලාවක මේ යාරයක් දෙකක් ගන්න නැතුව සාමාන්‍යයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් අරගෙන ඉන්න. නැත්තම් මේ වගේ අර කෝන් එකක්ම අරගෙන ඇවිල්ලා තියාගන්න පුළුවන්. ඒක අපිට මාරම පහසුවක් වෙනවා අපේ වැඩවලට. ඉතින් අනිත් කාරණේ තමයි දැන් ඕගොල්ලන් මහගෙන යනවනේ. මහගෙන යද්දි බොබින් එකට නූල එතෙන්න වෙනම මේ බොබින් එක අර මැෂින් එකට සෙට් කරලා තියන්න. ඒක හරිම පහසුයි. සාමාන්‍යයෙන් ඔයාට ඉවර වෙච්ච කලර් එකක් මොකක් හරි ඇතිනේ. සුදු පාට ඉවර වෙලා නම් සුදු පාටින් නූලක් අර බොබින් එක නූල එතන තියෙනවනේ. අන්න එතන තැනට හයි කරලා තියන්න. එතකොට අපි අර මහගෙන යනකොට නිකම්ම මේ නූල එතිලා තියෙනවා මේ බොබින් එකට. ඒක අපිට හරිම පහසුවක් වෙනවා. ඉතින් අනිත් දේ තමයි ඔයගොල්ලන් දැන් මහන මුල්ම කාලේ මහගෙන යන්න. මේ මහගෙන ගිහිල්ලා ඒ මහනවන මොකක් හරි ඇඳුමක් අන්නේ ඇඳුම ඔයගොල්ලෝ එළියට ඇඳගෙන යන්න අනිවාර්යෙන්. ඒ කියන්නේ අර ගුඩම දෙමික් තියෙන එහෙම යවන මේ. සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට පේනවනේ දැක්කට පස්සේ එහෙම අවුලක් නැහැ කියලා ඇඳුම්. අන්නේ ඇඳුම් ඔයගොල්ලන්ට තියෙන්නේ එළියට ඇඳගෙන යන්න. ඒ ඇඳගෙන ගියාට පස්සේ සමහරු ඉතින් ඇදයක් නැතත් ඇදයක් කියන කට්ටිය ඉන්නවා. ඒනට ඇත්තටම අපේ මොකක් හරි අඩුපාඩුවක් තියෙනවා නම් ওই මහාන දන්න කට්ටිය එහෙම දැකලා කියන මෙතන මේ විදියට આવුත් හොඳයි, මෙතන මේ විදියට આવුත් හොඳයි. අන්නේ දේවල් කියනවා. ඉතින් ඔයගලන්ට පුළුවන් අන්නේ දේවල් නිහතමානීව අහගෙන පිළිගන්න. එතකොට යාගෙන් තව මොනවා හරි ඉගෙන ගන්න දෙයක් තියෙනවා නම් දැනගන්න දෙයක් තියෙනවා නම් ඒවා දැනගෙන අහගෙන ඒක ඉගෙන ගන්න. ඒක ඉගෙනගෙන අර ඒ කෙනාට අර මේ අර ඕන්ට වඩා කේන්ති ගන්න නැතුව ඊළඟ වතාවේදී මහනකොට අන්නේ අඩුපාඩුව මගහැරවාගෙන මහන්න පුරුදු වෙන්න හරියට පුළුවන්. ඉතින් අනිත් කාරණේ තමයි දැන් ඔයා ඇඳුමක් මහගෙන යද්දි ඔයාට බෝරින් නම් කම්මැලි නම් සාමාන්‍ය බිස්නස් එකක් කරන කට්ටිය මම හිතන්නේ මේ වීඩියෝ එක බලන්නේ නැහැ. ඉතින් මහන්න පුරුදු වෙගෙන යන කට්ටිය තමයි මේ වීඩියෝ එක බලන්න වෙන්නේ. ඉතින් ඔයා ඕනම ඇඳුමක් මහගෙන යද්දි ඔයාට හිතෙනවා නම් කම්මැලි කියලා දැන් බෑ වගේ හිතෙනවා නම් අර ඔයා දිගටම අර ඒක එහෙම කරගෙන යන්න එපා. ඒක එතනින් මේ නතර කරන්න. මොකද කවුරුවත් ගහන්නේ නැහැනේ අපිට බනින්නේ නැහැනේ. අපේ ඇඳුමක් තමයි අපි මහගන්නේ. අර ඒක ඒ ඇඳුම නතර කරලා ඔයා වෙන ඇඳුමක් මහන්න ගන්න. අර එහෙම අවස්ථා අපිට තියෙනවා. ඉතින් මේ බලන්නකෝ මේ බේසික මම මාස එකමාරක් වගේ කාලයක් නෙවෙයිද මේක මහගෙන යද්දි මට මේ හරිම කම්මැලි කෙනෙක් තමයි ආවේ මේ බ්ලවුස් එක මහගෙන යද්දි. ඉතින් මේ හින්දා මම මේක මාස එකමාරක් විතර මම හොයයි මට මේ අර එහෙම මහක්නේ බෙදෙන්නේ තමයි මේක හරි මේ ලස්සනට හොඳට ආවේ එහෙම මහක්නින්ද තමයි මම නම් හිතන්නේ. ඉතින් මේකේ මේ කොළර දෙක මහන්න ටික දවසක් ගියා. ඊට පස්සේ ටික දවසක් ගිහලා තමයි මාතම ඇහුවේ. ඊට පස්සේ මේ කෑල්ල මහගත්තේ. මේ යෝක් කොටස මහගත්තේ ආයේ වෙනම කාලයක් ගිහිල්ලා අන්න එහෙම ටික ටික මහලා තමයි මම මේ බ්ලවුස් එක මහගත්තේ. ඉතින් ඕගොල්ලන්ට කියන්න තියෙන්නේ ඕගොල්ලෝ මහගෙන යද්දි ඕගොල්ලන්ට මහන එක බෝරින් නම් ඕගොල්ලන්ට හිතනවා නම් මේ ඇඳුම මහන්න බෑ කියලා. ඒක ඉතින් නතර කරලා ඕගොල්ලන්ට පුළුවන් වෙනම ඇඳුම මහන්න අරගන්න. අර එහෙම කරාට පස්සේ අපිට පුළුවන් අර හොඳම විදියට අපේ ඇඳුමේ නිමාව දකින්න පුළුවන් වෙන්නේ. එතකොට මොකද අර අපිට එපා වෙලා අපිට කම්මැලි හිතිලා මහනකොට අපේ අතින් හරියට ඒ ඇඳුම මැහෙන්නේ නැහැ. මේක මම අත්දැකීමෙන් කියන දෙයක්. කාරණේ තමයි ඔයගොල්ලන් දැන් මහන්න පුරුදු වෙන කාලේ සාමාන්‍ය YouTube එකේ තියෙන වීඩියෝ බලලා මහන්න පුරුදු වෙනවානේ. අන්නේ වීඩියෝ බලලා මහනකොට අනිවාර්යෙන් බලන්න මේ අර කමෙන්ට් සෙක්ෂන් එකේ තියෙන කමෙන්ට් අනිවාර්යෙන් බලන්න. එතකොට මේ වීඩියෝ එකත් අනිවාර්යෙන් 3-4 සැරයක් බලන්න. මොකද මේ සමහර අර ක්ලාස් එකට යන කලින් මම රෙදි කැලි ටිකක් ගෙනහලා පොඩ්ඩක් මහන්න බැලුවා. එතකොට මම ඇත්තටම මේ YouTube එකේ තියෙන වීඩියෝ බලලා මහන්න ගත්තොත් සමහර ඒවායි ඇත්තටම පෙයට සායක් එහෙම මහලා ඒකේ මේ රෙදි මදි වෙලා එතකොට අර පැත්තකට රෙදි නැහැ පැත්තකට දිගයි අන්න එහෙම තමයි ආවේ. ඒ හින්දා අනිවාර්යෙන් මේ YouTube එකේ වීඩියෝ එකක් බලලා එයාලා මහන්න ගන්නවා නම් දැන් නම් මම හිතන්නේ ගොඩක් වීඩියෝ වල අර හොඳට කියලා දෙනවා. හැබැයි අර ඒ දවස්වල මම බලනකොට මට හරි එහෙම පෙයට සායක්වත් මහගන්න පුළුවන් හරියට කියලා දෙන YouTube වීඩියෝ එකක් මට ඒ දවස්වල හම්බුනේ නැහැ. එක්කවර ඒගොල්ලෝ අර කුලීක ඇඳලා අඳින විදිය විතරයි කියලා දෙන්නේ. එතකොට අර ඒ රෙද්ද නවන්න ඕන විදිය, රෙද්ද කපන්න ඕන විදිය, රෙදි කොච්චර ගන්න ඕන විදිය අර ඒ දේවල් මුකුත්ම නැහැ.
අනිත් එක තමයි සමහර දේවල් අර ගණන් හදලා හරිම සංකීර්ණ විදියට තමයි කියලා දෙන්නේ. ඒ හින්දා මුලින්ම රෙද්දක් කපන්න කලින් එකපාරට රෙද්දක් අරගෙන කපලා එහෙම කරන්න. නැත්නම් අර සමහර YouTube වීඩියෝ වල තියෙනවා මේ කොටස කියලා දෙන්නේ අපි ඊළඟ කොටස කියලා දෙන්නම් ඔයගලන්ට ඊළඟ වීඩියෝ එකකින් කියලා. ඉතින් අර ඒ වීඩියෝ එක අපිට හොයාගන්න බැරි වුණොත් හරි ටිකක් දාලා තිබුණ නැතුනොත් අපිට ඒක කරගන්න වෙන්නේ නැහැ. ඒ හින්දා අනිවාර්යෙන් ඔයගොල්ලෝ රෙද්දක් අරගෙන කපනවා නම් හරියට ඒක පොඩ්ඩක් අධ්‍යයනය කරන්නට පන්ති ක්ලාස් එකකට ගිහිල්ලා කරනවා නම් ප්‍රශ්නයක් නැහැ. එතකොට රෙදි තෝරගන්න විදිය, රෙද්ද නවන්න ඕන විදිය, රෙද්ද අඳින්න ඕන විදිය, කපන්න ඕන විදිය, මහන්න ඕන විදිය ඔක්කොම කියලා දෙනවනේ. අර ඒ මුකුත් නැතුව නිකම්ම වීඩියෝ එකක් දැකලා අර මහන්න ගියොතින් අපිව අමාරු වෙටනවා. ඒ හින්දා අර දැන් ඕන තරම් හොඳ channel තියෙනවා. මේ හොඳට කියලා දෙන channel තියෙනවා. ඉතින් අන්න ඒ හොඳට වීඩියෝ එකක් අධ්‍යයනය කරලා ඔයා අනිවාර්යෙන් මහන්න ගන්න. එතකොට ඔයාගේ රෙද්ද අප තියන්න නැතුව ඔයාලට කපලා ලස්සනටම මහ ගන්න පුළුවන්. ඉතින් ඔයගලන්ට මම ඒ ෂෙයා කරගත්තේ මම මහන්න පුරුදු වෙමින් යන හින්දා පුරුදු වෙගෙන යන කාලේ මට අත්දකින්න ලැබුණු. එතකොට මම කරපු හදාගන්න තියෙන දේවල් තමයි මම මේ තව කෙනෙක් එක්ක ෂෙයා කරගන්න හිතුවේ. ඉතින් ඔයගලන්ට මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් පුළුවන් මගේ channel එක subscribe කරන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.